Hello guys, welcome to my YouTube channel. ඉතින් අන්න අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලා දැකලා තියෙනවා රතු පාට ඩොට් එකක් දාන මේ සීන් එකක් තියෙනවා. ඉතින් මොකද්ද මේ සීන් එක මේකෙන් ඇත්තටම දෙයක් වෙනවද කියලා තමයි. හරි දැන් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න වීඩියෝ එක සෙට් වෙමු. හරි guys, ඉතින් ඔයාලා මුලින් Play Store එකට යන්න Play Store එකට ගිහිල්ලා search කරගන්න ඕනේ මේ විදිහට macro ff කියලා. ඉතින් මේකත් එක්ක තව setting වගේක් තියෙනවා මම කියලා දෙනවා. ඉතින් skip නොකර බලන්න අනිවාර්යෙන් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ওই විදිහට තියෙනවා app එකක්. ඉතින් මෙන්න මේක අපි download කරගන්න ඕනේ. මේක download කරගමු. හරි. ඉතින් ওই විදිහට install වෙනවා. හරි ඉතින් ඔය විදිහට download වුණා. දැන් මෙහෙම ඕපන් කරාට පස්සේ මේක උඩ තියෙනවා ට්‍රික් බටන් කියලා. හරිද? මේක ඔන් කරාට පස්සේ මෙහෙම ඕලේ පර්මිෂන් දෙන්න ඕනේ. ඉතින් ඒක ඕකේ දීලා allow දීලා ඔයාලා app එක හොයාගෙන display that's කියන එකේ ඒක ඔන් කරගන්න. හරි ඉතින් back වෙන්න. ඊට පස්සේ back වුණාට පස්සේ ඔයාලා මේ විදිහට මේක ඔන් වෙලා තියෙනවා පේනවා. ඉතින් පළවෙනි එකෙන් ඔය වට ප්‍රමාණය ඊළඟට බටන් එකේ size එක ඔයාලා ඒක fire button size එකට දාගන්න. ඊළඟට තියෙනවා බටන් අර opacity කියන්නේ එන්නේ ඒක තියෙනවා ඊට පස්සේ පාට වෙනස් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඕකේ ඔය යට තියෙනවා ටික් දෙකක්. ඉතින් ඔය ටික් දෙක ඔයාලා ඔන් කරගෙන save button කියන එක දීලා මෙතනට ඔයාලා 100 type කරගන්න. 100 තමයි හරියන්නේ. ඔයාලා නැති වුණොත් පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. හරි ඉතින් add play යනවා ගණන් ගන්න එපා. හරි ඉතින් අපි ඇඩ් එකකුත් පස් දැම්මා. ඉතින් ඊට පස්සේ ඔයාලා ගේම් එකට යන්න ඕනේ. හරි දැන් අපි ගේම් එකට යන්. ආයෙත් මතක් කරලා subscribe කරන්න කියලා. හරි ඉතින් අපි training ground එකේ set එකමු පට ගාද්දි. හරි ඉතින් ඔයාලා මේ වම් පැත්තේ map එක ළඟ ඔයාලට දැක්කා off කියලා තිබ්බා. ඔයාලා ඒක on කරගන්න. හරි ඉතින් ඔය විදිහට on කරගත්තා පස්සේ ඇත්තටම මේකෙන් පොඩි accuracy වැඩි වීමක් වෙනවා. මට ඒක තේරුණා. මොකද මගේ ෆෝන් එක කලින් මෙච්චර විදිහට වැදුන්නේ නැහැ. ඉතින් ඇත්තටම රතු කැලේ බහිනවා ටිකක් වැඩි මට තේරුණා. හරි ඉතින් දැන් අපි බලමු අනික් setting එක මොකක්ද කියලා. ඉතින් මේක නම් ගොඩක් Android users ලාට තමයි අදගත් වෙන්නේ. මේක ඇත්තටම මේ වෙනවා සුපිරිම setting එකක්. හරි ඉතින් ඔයාලා යන්න ඕනේ මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ developer option on කරගන්න. ඉතින් developer option on කරගන්න නැත්නම් ඔය විදිහට build number කියන එකට touch කරලා developer option on කරගන්න පුළුවන්. ඉතින් අපි developer option on කරගෙන මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ විදිහේ ඒවා තුනක්. ඉතින් මේ ඔන්න ඔය විදිහ තුනක් තියෙනවා. ඕක ඔයාලා 0.1 තියෙන එක තියෙනවා නම් 0.5 දාගන්න. මට පොඩ්ඩක් ගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා හොයාගන්න ඕනේ මේකේ accessibility කියලා එකක් තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ තියෙනවා. එකක් නැත්නම් ඔයාලා search bar එකේ search කරලා වුණත් ඔයාලට ඒක හොයාගන්න පුළුවන්. හරි ඉතින් මේ accessibility කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති උඩින්ම තියෙනවා talk back කියලා. ඉතින් මේ talk back කියන එක ඔයාලා on කරගන්න එපා. ඒකේ යට තියෙනවා setting කියලා. ඒ watermark කියන එක නෙවෙයි ඒකට යට තියෙනවා setting කියලා. ඒ setting කියන එක ඔයාලා touch කරගන්න. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලට හොයාගන්න තියෙනවා text to speech rate කියලා. හරි ඉතින් මෙන්න මේක default තියෙන ඔය ගාන. ඉතින් ඔයාලා මේක speech rate කියන එක වැඩි කරලා pitch කියන එක අඩුවම කරගන්න. හරි ඉතින් දැන් අපි back වෙමු. ඊට පස්සේ ඔයාලා ඒකේ advanced setting වලට යන්න ඕනේ. හරි advanced setting වලට ගියාට පස්සේ ඔයාලට තියෙනවා පොඩ්ඩක් ඉන්නවා. ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ reduce windows announcement කියලා ඒක on කරගන්න. නැත්නම් ඔයාලා touch and hold delay with typing කියන එක 0.5 දාගන්න. හරි ඉතින් ඊට පස්සේ developer option යන්න. developer option ගියාට පස්සේ ඔයාලට යට තියෙන ඔන්නෝම 25ක් කියලා එකක්. හරිද? ඔන්න ඕකේ යටම තියෙනවා ආයෙත් 25 කියන එක. ඔන්න ඔය ටික ඔක්කොම ඔයාලා on කරගන්න ඕනේ. අනිවාර්යයෙන් මේ ටික off වෙලා නම් ඔතන උඩ තියෙනවා. ඒකෙන් on කරගන්න පුළුවන්. හරි දැන් back වෙමු. ඉතින් මේ විදිහට back වුණාට පස්සේ ඊළඟට ඔයාලා හොයාගන්න ඕනේ මෙන්න මේ accessibility වල තියෙන switch access කියලා එකක්. මේක තමයි වැදගත්ම එක. ඉතින් මේ switch access කියන එක on කරගන්න ඕනේ. අපි යන් ඒකට ඒකේ උඩ තියෙනවා switch access කියන එක use කරන්න එපා. යට තියෙන setting වලට යන්න. ඕක දෙන්න එපා. ඕකෙන් දෙන්න දීලා ඒක on කරන්න නැතුව යට setting වලට යන්න. setting වලට ගියාට පස්සේ ඔයාලට තියෙනවා
ඉතින් ඒක ඩිවලොපර් සෙටින් යන්න ඕනේ. ඉතින් ඒක තියෙනවා මේ විදිහට log output level කියලා. ඉතින් ඕකේ යටම තියෙන verbose කියන එක දාලා ඔයාලා ඒක enable කරගන්න ඕනේ. හරි ඉතින් ආයෙත් මතක් කරලා subscribe කරන්න කියලා 1k වලට යන්න අපිට යම්මට. ඉතින් මෙන්න මේක ignore repeated refresh කියන එක මේ බින්දුවට දාගන්න. ඉතින් boys ඉතින් ඔය ටික හදාගෙන වෙනසක් තියෙන අනිවාර්ය කමෙන්ට් එකක් දාන්න. I am Mr. Tej. Have a nice day.